I am Miluka. Welcome to my YouTube channel. කලින් දවසේ මම්මගේ දූල පුතාලට කියලා දුන්න අපි කොහොමද කියන ආටිකල් එක භාවිතා කරන්න කියලා. තව චූටි දෙයක් මම කියන්න ඕන. අපි සාමාන්‍යයෙන් ආටිකල්ස් භාවිතා කරන්නේ නාම පදයකට හෝ නාම විශේෂණ පදයකට පෙර. We use articles in front of the nouns or adjectives. දැන් මං අද කියලා දෙනවා and කියන ආටිකල් එක. and කියන්නේ ANN. හරිද? and කියන ආටිකල් එකයි මේ කියන ආටිකල් එකයි අතර වෙනසක් තියෙනවා. දෙකෙන්ම කියන එක තමයි ප්‍රකාශ කරන්නේ. හැබැයි and කියන ආටිකල් එක අපි භාවිතා කරන්නේ A, E, I, O, U කියන vowel sounds වලින් ආරම්භ වෙන නාම පද සහ නාම විශේෂණ පදවලට. මම නැවත වතාවක් මතක් කරන්නම් අපි and කියන ආටිකල් එක භාවිතා කරන්නේ A, E, I, O, U. A, E, I, O, U. මේ කියන vowel sounds වලින් ආරම්භ වෙන නාම පද හෝ නාම විශේෂණ පදවලට කලින් තමයි අපි and කියන පදේ භාවිතා කරන්නේ කියලා ප්‍රකාශ කරන්නේ. දැන් සමහර දරුවන්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මේවා vowel අකුරු නේද? vowel sounds කිව්වට. දැන් මේ අකුරු භාවිතා කරනකොට අපි vowel sounds 12ක් භාවිතා කරනවා. vowel sounds 12ක් අපේ වචන ප්‍රොනවුන්ස් කරනකොට අපිට කියවෙනවා. අ ඈ ඊ ඌ ඒ ඕ කියන vowel sounds 12. නැවත මම කියන්න අ ඈ ඊ ඌ ඒ ඕ ඒ 12 ප්‍රොනවුන්ස් වෙනවනම් කියලා ප්‍රකාශ කරන්න අපි and කියන එක භාවිතා කරනවා. දැන් මම පින්තූර කිහිපයක් පෙන්නනවා එදා වගේම. දැන් අපි apple ගෙඩියක් කියලා කියන්නේ කොහොමද? an apple. an apple. ඊළඟට මේ ඊතලයක්. ඊතලයක් කියලා කියන්නේ කොහොමද? an arrow. ඊතලයක් an arrow. බිත්තරයක් කියලා කියන්නේ කොහොමද? an egg. an egg. next ලියුම් කවරයක් an envelope. an envelope. an ink bottle. තීන්ත කුප්පියක් an ink bottle. ice cream එකක් an ice cream. ice cream එකක් an ice cream. දොඩම් ගෙඩියක් an orange. an orange. අෂ්ටාශ්‍රයක් an octopus. අෂ්ටාශ්‍රයක් an octopus. කුඩයක් an umbrella. an umbrella. යට ඇඳුමක් an underwear. an underwear. දැන් සමහර නාම පද තියෙනවා vowel letters වලින් පටන් ගන්න. උදාහරණයක් විදිහට uniform. uniform කොහොම ප්‍රොනවුන්ස් වෙන්නේ? u. එතකොට අපට ප්‍රකාශ කරන්න and කියන එක භාවිතා කරන්න බෑ. අපි එතකොට භාවිතා කරන්නේ නිල ඇඳුමක් කියන්න. a uniform. තව උදාහරණයක් මම කියන්නම්. විශ්වවිද්‍යාලයක් a university. ඒකකයක්
a unit. කඟවේනෙක් a unicorn. an unicorn නෙමෙයි. vowel letter එකකින් පටන් ගත්තට pronounce වෙන්නේ u කියලා. දැන් umbrella කියුවහම a pronounce වෙන්නේ. underwear කියුවහම a pronunciation එකත් එක්ක ඕන අපි බලන්න. එතකොට දැන් මං කිව්වා adjectives වලත් එහෙමයි. දැන් සමහර adjectives තියෙන මට කියන්න ඕන ඇය අවංක ගෑනු ළමයි. She is an honest girl. honest කියුවහම H O N E S T. H O N E S T. එතකොට honest කියන වචනේ H කියන එක silence. අපි pronounce කරන්නේ honest. O කියන sound එකේ නේ හින්දා. She is an honest girl. මම හිතනවා දූල පුතාලට a සහ an කියන articles දෙක භාවිතය ඒ වගේම වෙනස්කම් පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. මං කිව්වා වගේ an කියන එකත් a කියන එකත් අපි ඒ දෙකම භාවිතා කරන කියලා ප්‍රකාශ කරන්න ඕනම මොකකටද නාම පදයක් හෝ නාම විශේෂණ පදයක් ඉදිරිපි ඉස්සරහට. දැන් a e i o u කියන vowel අකුරු වලින් වචනයක් නාම පදයක් හෝ නාම විශේෂණයක් ආරම්භ වුණයි කියලා අපි ඒකට an භාවිතා කරන්නේ වචනය pronounce වෙනකොට අර sounds 12 එන්නේ නැත්තම් උච්චාරණ 12 එන්නේ නැත්තම් අපි an කියන එක භාවිතා කරන්නේ ප්‍රකාශ කරන්න. එහෙම උච්චාරණය වෙන්නේ නැත්තම් pronunciation එකේ ඉන්නේ නැත්තම් pronounce කරනකොට අපි ප්‍රකාශ කරන්න කියන එක භාවිතා කරන්න. මම හිතනවා පොඩි හරි දෙයක් සහ an භාවිතය පිළිබඳ ඉගෙන ගන්න ඇති කියලා මගේ දරුවෝ මගේ channel එකේ තියෙන වීඩියෝස් වලින් ඔයාලට ප්‍රයෝජනයක් තියෙනවා නම් channel එක subscribe කරන්න. chat with Milupa. Thank you.